හිටපු තැන. ඒ වගේම තුන්වෙනි විප්ලවය හැටියට ලෙස්ටර්සර් කියන මේ මගේ සඳහා හදපු අශෝක හඳගම හිටපු තැන. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ වේදිකාව කියන්නේ ඔබට වැදගත් මාලනී ෆොන්සේකා බිහි වෙච්ච කැලණි විශ්වවිද්‍යාලය. ඉතින් මම ඒවත් මතක් කරේ පොඩි අතීත ඥාතිත්වයකට ඔබගේ හඬ ඒකෙන් අපිට අවදි කරන්න. ප්‍රොෆෙසර් ගේ මගේ හිතවත්කම ටෙලි සම්මාදවල වෙලිබලු සෑ කාලයක් මේ කොහොමත් මම ආපෙලා මට ඉතින් ආපෙලා ඉඳි එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරා මේ ශාලාවන් නොබුරුත් එකක් නෙවෙයි මේ විදිහට නිදාගෙන තියෙනවා රාත්‍රී වල නමුත් අද ටිකක් එක්ස්පීරියන්ස් එකක් තමයි වාඩිලා ඉන්නේ මට මතක් වුණේ ජෝති ගලා ෆිල්ම් වල මම ෆිල්ම් වල මොකද ඒකේ තියෙන අඳුර ඒකේ තියෙන කැමෙන් ගතිය සහ මේකේ ජෝති චන්ද්‍රෝතිපාලගේ ගීත ඒවා වෙන අපි ටිකක් අතීතකාමී කොහොමද ඒකට මම රැගෙන ගියා වගේ කොහොමද අපි චිත්‍රපටයක් අරගෙන මේ චිත්‍රපටයට චත්‍ර මට ආරාධනා කරලා තිබුණා තාම කැමැත්තෙන් බාරගත් එකක් ඒක විශේෂ වෙන කිසිම හේතුවක් නෑ ඒ චත්‍ර නින්ද හේතුව තමයි චත්‍රේ මමයි ඒ වෙනකොටත් කාලයක් තිස්සේ දන්න විතරක් සහ අපි කර වැඩ කරපුවා සහ මට චිත්‍රපටයක් තෝරාගෙන ඉන්නකොට ඉස්සර දැනගන්න වෙන්නේ අතරම මේ සමහර වෙලාවට පිටපත නැතත් පිටපත ආශිත් කුලයක තිබ්බත් මට අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා නම් මම ඒකට ඒ චිත්‍රපටෙ මම දායි ඒ තරම් විශ්වාසයක් මම චත්‍රකේ තිබුණා සහ මේකට සම්බන්ධ චරිත කෝයක කාලික උඩ මේකේ හර්ෂ මේකක් අපේ කස්ටියුම් කරපු කතාව මේ හැමෝම බිමල් මේක ආර්ට් කරපු මියුසික් මිරින්ද මේ හැමෝම කෙරෙහි විශ්වාසය තමයි වැදගත් වුණා මේ චිත්‍රපටයට මම සම්බන්ධ චර ප්‍රශස්ත මට්ටමේ පිටපතක් වුණත් අධ්‍යක්ෂකවරයා මට බලපෑම් කරගන්න. ඉතින් මම චත්‍රකෙහි ලැබු විශ්වාසය චත්‍රයේ විදිහටම තියලා තියෙනවා වගේ මම විශ්වාස කරනවා මාකෙටි ලැබු විශ්වාසයට මට කල හැකි පොඩිම සාධාරණ මම කරලා කියලා. සහ මම හිතනවා මේ වෙලාවේ ලංකා සිනමා නිර්මාණයේ තරක් දෙවිදීම මේ පොගේ කාලේ දැකපු චිත්‍රපට ඒ නැල්ල තුල දැක වෙනස් වෙලී චිත්‍රපටයක් විදිහට තමයි මට පේන්නේ තායි මම ඉදීනම් බලන්නේ ඉදීනම් බලන ප්‍රේක්ෂකෙක් විදිහට චත්‍ර දෙක කතා කරද්දී විතර අපි කතා කරන්නේ ටැරන්ටිනෝලා ගැන ක්‍රිස්ටෝෆර් නෝලන්ලා ගැන